මුලින්ම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පාර කිරි උතුරවන්න තිබ්බේ පාන්දරනේ. අපි 3:08ට තමයි නැගිට්ටේ. මොකද රෑ අපි හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. එතකොට උදේට ලේසි නිසා. ඉතින් ඔන්න ලිපගිනි මෙලවීම නැකතට අපි මේ විදිහට තමයි කිරි ඉතිරෙව්වේ. ඊට පස්සේ කිරි ඉතිරෙව්වට පස්සේ තමයි වෙලාවක් තියෙන හින්දා අපි හිතුවේ කිරිබත් එක හදා ගන්නවා කියලා. මේ අලුත් අවුරුද්ද අපි දෙන්න එකට ඉඳන් සමරන පළවෙනි අලුත් අවුරුද්ද. ඉතින් ඒක නිසා 2025 අලුත් අවුරුද්ද විශේෂයි. මොකද අපි දෙන පළවෙනියටම සමරපු අලුත් අවුරුද්ද නිසා. ඉතින් ඒ වැඩ ටික හැමදාම අපි කරලා තින්නේ අපේ අම්මයි තාත්තයි ගෙදර අයත් එක්කනේ. ඔන්න ඉතින් පළවෙනි පාරට තමයි මේ විදිහට තනියම කිරි උතුරවලා අලුත් අවුරුද්දක් සැමරුවේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේ වැඩ ටික කොහොමද උනේ කියලා. අපි දෙන්නම හරිම ආසාවෙන් තමයි මේ වැඩ ටික කරේ. Kiapang iting rukul aran helang kade ohetieten kamera unggahanang tentu karaten neni numat langin tiang mang betak itirila nawa awurudu ulawai kitak itirila naginu besina ඉතින් මේ විදිහට කිරි ටික ඉතුරුවට පස්සේ තමයි කිරිබත් එක හදාගත්තේ. මම හිතුවා රතු කැකුළු හාල් වලින් කිරිබත් එක හදන්න. ඉතින් කිරිබත් එක හැදෙනකන් ඊට පස්සේ මම ලුණු මිරිස් එකත් හදාගත්තා. කැවිලි ජාදේ කලින් ඔක්කොම හදලා තිබ්බේ. ඉතින් පළවෙනි පාරම තනියම සමරන අවුරුද්ද හින්දා මම හිතුවා කැවිලි ජාති ඔක්කොම මම්ම හදනවා කියලා. අපි කොහොමත් කලිනුත් කඩින් ගෙනල්ලා නෑ. හැබැයි මෙච්චර ජාති හදලා නැහැ. මම මේ පාර මට පුළුවන් හැම ජාතියක්ම ගෙදර හැදුවා. ඉතින් කෑම මේසෙ මේ විදිහට පිරීලා දකිද්දි මාරම ආසයි මාරම සතුටුයි. දැන් තියෙන්නේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. ඉතින් අපි හැමදාම එක පිළිවෙලට කරගෙන ආවා. මේ පාරත් ඔන්න ඒ ටික ඒ විදිහට පිළිවෙලටම කරා. බුද්ධ පූජාව තියලා, බුදු පහන ළඟ ඒ වැඩ ටික කරලා ඊට පස්සේ කෑම මේරේ ඉතුරු වැඩ ටික අපි මේ විදිහට කරා. ගනුදෙනු කරලා ඊට පස්සේ අන්තිමට තමයි ආහාර අනුභවය කළේ. කොහොම හරි අපි දෙන්නම පාන්දර 3:00 විතර ඉඳන් ඇහැරිලානේ. ඉතින් ආහාර අනුභවයේ තිබ්බෙත් 7ට ලං වෙලා 6:44ටනේ. මේ වෙනකොට අපි දෙන්නටම හොඳටම බඩගිනි වෙලා හිටියේ.
නැකත් ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි ගියේ අම්මලාගේ ගෙවල් වලට. මුලින්ම ගියේ හස්බන්ඩ්ලාගේ ගෙදරට. ඉතින් එහෙට යනකොට හොඳටම වැස්සා. පාන්දරත් පොඩි පොදයක් ගියාට මේ වෙලාවේදී හොඳටම වැස්සා. ඉතින් මෙහෙදී මට වීඩියෝ කරගන්න බැරි වුණා මේ වඳින ටික. මට ඇත්තටම අමතක වුණා ඒක වීඩියෝ කරන්න. දැන් මේ යන්නේ අපේ ගෙදරට. ඉතින් එහෙනම් වීඩියෝ කරගන්න පුළුවන් වුණා. මොකද මං මතක තියාගෙන ආවේ ඒ ටික නම් වීඩියෝ කරගන්නවා කියලා. මොකද අර හිත වීඩියෝ කරගන්න බැරි වුණානේ ටික. ඉතින් මේ විදිහට තමයි ඔන්න අපේ අවුරුදු දවස ගත වුණේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.